ඉපදිච්ච දවසේ ඉඳන් උත්සාහ කරන්නේ ධනවතෙක් වෙන්න. සල්ලිකාරයෙක් වෙන්න. ඊට පස්සේ සල්ලි හොයලා ඉවරුණාම උත්සාහ කරන්නේ නොමැරී ඉන්න. කොබලා නොක පිළිගන්නයි. මම මේ තේරුම් ගත්තේ ඒවා. මිනිස්සු දිහා බලන් ඉඳලා මුළු ජීවිත කාලෙම දඟලලා සල්ලි හොයනවා. ඊට පස්සේ මේ සල්ලි තියෙනෝනේ දැන් කරන්න දෙයක් නැහැනේ. දැන් මැරෙන්න නැතුව ක්‍රමයක් හොයනවා. මම හොයාගත්තා අර දෙවෙනි ක්‍රමය. එතකොට අර ඔක්කොම සල්ලිකාරයෝ කවුරු ළඟට දෙන්නේ? බලන්න කපටිකම. මම හොයාගත්තා දෙවෙනි කෑල්ල. අමරණීයත්වය පිළිබඳ කොටස. දැන් අරුන් සල්ලි හොයලා ඔක්කොම කර තියාගෙන ජීවත් වෙන්න බලනකොට ජීවත් වෙන්න බෑ. මරණය පස්සේ ළඟටම ඇවිල්ලා. ඊට පස්සේ උන් ඒව අතෑරලා දාලා මේ තියෙන තැන මෙතෙන්ට එනවා. එතකොට මම මොකද්ද කරන්නේ? උන්ට කියනවා උඹලගේ තියෙන ඔක්කොම සල්ලි දීපල්ලා මට. දුන්නයින් පස්සේ අමරණීයත්වය දෙනවා.